එයාට කතා කරා මං කිව්වා දරුවා ගැන හිතලා හරි අපි දෙන්න එකට ඉන්න ඕනේ. එයාට අම්මයි තාත්තයි දෙන්නම ඉන්න ඕනේ කියන එක. ඒත් දැන් එයා ඒකට කැමති නැහැ. හැමදේම ඔයා හිතන විදිහට වැරදි කවුද? මම වැරදි. ඇයි එහෙම කියන්නේ? මට ඒ තීරණය නොගෙන ඉන්න තිබ්බා. ඔයාගේ ජීවිතේට මොකද උනේ? මගේ ජීවිතේ මං හරි ලස්සනට ගත කරා. හැමදේම මං හරි ලස්සනට ඉනපු කොල්ලෙක් අයියේ. මගේ ආයතනයේම හිටියා ගෑනු ළමෙක්. මං එයාත් එක්ක සම්බන්ධයක් තිබ්බා. ඊට පස්සේ මං ගෙවල් වලටත් කියලා අයියේ අම්මට ගෙනිල්ලා පෙන්නලා අත්තලා අයියලා ඔක්කොටම වන්දනා දීලා ඊට පස්සේ අපි අවුරුද්දක් ආදරය කරනවා. ඊට පස්සේ හරියටම අවුරුද්දේ අයියේ අපි වෙඩින් එක ගන්නවා. ඊට පස්සේ අයියේ ඊළඟ ජනවාරි වෙද්දී වයිෆ් ටයි මටයි පුතෙක් හම්බෙනවා. පුතත් එක්ක ජීවිතය ගත කරනවා අයියේ අවුරුදු 4ක් විතර. ඊට පස්සේ අයියේ වයිෆුයි අම්මයි අපේ ගෙදර ප්‍රශ්න ඇති වෙනවා. දෙන්න රණ්ඩු වෙනවා. එයා හැමතිස්සෙම අයියේ මට කිව්වේ එයාලා ගෙදර යන්න ඕනේ. එයාට ඊට පස්සේ මං එයා කියන දේ අහලා එයාලා ගෙදර යනවා අයියේ. ඊට පස්සේ එයාට එයාලා ගෙදරට ගියාට පස්සේ එයාගේ අම්මට තාත්තා ගාවට වැටුණාට පස්සේ එයාට මාව මග ඇරනවා ඒ ගෙදරින්. ඊට පස්සේ අයියේ ප්‍රශ්න ඇති වෙනවා ගෙදර. මං බැඩට ගිහිල්ලා එනවා. ඇවිල්ලා මං කාමරේ වයිෆ් අම්මලා එක්ක ටීවී බලනවා. මං ගැන කිසිම හිවිල්ලක් බැලිල්ලක් නැහැ. ඔහොම ටික කාලයක් ගියා අයියේ. ඊට පස්සේ අයියේ මම මගේ වැඩ කරන තැන ගෑනු ළමයෙක් එක්ක මැසේජ් කරන්න ගන්නවා ඉස්සෙල්ලාම. මාසයක් විතර ඔහොම මැසේජ් කර කර ඉද්දී අයියේ අපි දෙන්න අතර සම්බන්ධයක් ඇති වෙනවා. මාස 8ක් විතර මං ඒ සම්බන්ධය ගෙනියනවා. වයිෆ් දන්නේ නැහැ. වයිෆ්ට ආරංචි වෙන්නේ නැහැ. වයිෆ් මං ගැන හොයලා බලන්නෙත් නැහැ. හොයලා බැලුවා නම් එයාට අහු වෙනවා. ඊට පස්සේ අයියේ මම වයිෆ්ට කියනවා මෙහෙම සම්බන්ධයක් මගේ තියෙනවා. මට ඔයාගෙන් මේ අඩුපාඩු ටික තියෙන්නේ. මට ඕනේ මාත් එක්ක ඉන්න. මම දැන් ඔයාලා ගෙදර ඉන්නේ. මට කවුරුවත් ඔයාලා ගෙදර නැහැ. ඔයා විතරයි ඉන්නේ. අසනීපයක් වුණත් කියන්න ඉන්නේ ඔයා විතරයි. හැමදේම මං තේරුම් කරනවා. මං කියනවා මට මේ සම්බන්ධය නවත්තන්න පුළුවන්. ඔයා හරියට මාත් එක්ක ඉන්නවා. එයා ඒක පිළිගත්තේ නැහැ. එයා අම්මලා තාත්තලා එක්කම තමයි හිටියේ. ඊට පස්සේ ඒ ගෙදර ප්‍රශ්න ඇති වෙනවා. හිතපු නැති විදියට ප්‍රශ්න එනවා. එයාලගේ අම්මලා තාත්තලාගෙන් වයිෆ්ගෙන් මටත් දැන් තරහ යනවා. ඔහොම ටික කාලයක් හිටියා. මගේ ගෙවල් අයියේ මීරිගම. මම හිටියේ කසාද බැඳලා මීරිගම. දැන් වයිෆ්ලා ගෙදර ගියපු ඉඳ තමයි මං එහි හිටියේ. ඒ ප්‍රශ්නෙත් එක්ක අම්මා ගියා අක්කා ගාවට. එතකොට මීරිගම ගෙදර කවුරුවත් නැහැ. ඊට පස්සේ මම වයිෆ්ලා ගෙදරින් එන්න තීරණය කරා. දැන් වයිෆ්ලාගේ අම්මලා තාත්තලා ලොකුම ප්‍රශ්නේ තියෙන අයියේ. ඊට මම වයිෆ්ට කතා කළකෝ අපි රෙන්ට් එකට ගියක් අරගෙන යන් පුතයි මායි ඔයත් තුන් දෙනා යන් කියලා. වයිෆ් ඒකට කැමති වුණේ නැහැ එයාලා ගෙදරින් එන්න. ඊට පස්සේ මං තනියම අයියේ රෙදි ටිකක් අරගෙන මං එන්න ලෑස්ති වුණා. පුතා ආවා මාත් එක්ක. තාත්තේ මාත් වෙනවා අම්මා එක්ක ඉන්න බෑ කියලා පුතා ආවා. ඊට පස්සේ මායි පුතයි පාර දිගේ පයින් ගියා අපේ අක්කා ඉන්න තැනට. ඊට පස්සේ මම තීරණය කරනවා මගේ පුතාගේ අනාගතයක් තියෙන පස්සේ ඉස්කෝලේ යවන්න බෑ. මට දැන් ගෙදර ඉඳගෙන හැමදාම මේ දේ කරගෙන පුතාව ඉස්කෝලේ යවන්න බෑ. ඊට පස්සේ මං ආපහු වයිෆ්ට කතා කරලා මං තීරණය කරනවා පුතාව වයිෆ්ට දෙන්න. ආදරේ නැතිකමට නෙමෙයි. පුතාගේ අනාගතය ගැන හිතලා. දැන් අවුරුද්දක් අයියේ පුතා ඉන්නේ වයිෆ් ගාව. මම තනියම අයියේ දැන් මේ බෝඩ් වෙලා වැඩ කරනවා ඉතින්. දැන් මල්ලි ඔයා කියනවා මාස 8ක සම්බන්ධයක් පටන් ගන්නවා කියලා. වයිෆ් ඔයාව නොසලකා හරින නිසා, වයිෆ් ඔයාව ගණන් ගන්න නැති නිසා තව සම්බන්ධයක් පටන් ගන්නවා. ඒක අසාධාරණයක් නෙවෙයිද? ඒ සම්බන්ධය පටන් ගත්ත ගෑනු ළමයට. නෑ අයියේ මෙහෙමයි. එයාත් මාව අතෑරියට පස්සේ මට කවුරුවත් නෑ. මට ඕනේ මගේ දේවල් බෙදා ගන්න, මගේ දේවල් කියන්න පුළුවන් කෙනෙක්. එහෙම ඉදි තමයි මට අර ෆැක්ටරි අර ගෑනු ළමයා හම්බෙන්නේ. ඔයා එයාත් දැන් නෑ. ඒ මොකද ඒ? වයිෆ් එයාට කතා කරලා තිබ්බ නම්බරේ අරන්. ඒ දෙන්න කතා කරා ඊට පස්සේ මං එක්ක කතා කරනවට වඩා එයා වයිෆ් එක්ක කතා කරා. දැන් වයිෆුත් නෑ එයාත් නෑ. වයිෆ්ට ආදරෙයිද තාමත්? ඔව් ගොඩක් ආදරේ. අයිත් එකතු වෙන්න ආරාධනාවක් ආවොත් එකතු වෙනවද? මං එයාට කතා කරා. මං කිව්වා දරුවා ගැන හිතලා හරි අපි දෙන්න එකට ඉන්න ඕනේ. එයාට අම්මයි තාත්තයි දෙන්නම ඉන්න ඕනේ කියන එක. ඒත් දැන් එයා ඒකට කැමති නෑ. කැමති නෑ. ඒකට හේතුව එයාගේ අම්මයි තාත්තයිද නැත්නම් ඔයාගේ අනිත් සම්බන්ධකම්ද? ඒ හැමදේම වෙන්නේ නැති අයියේ. හැමදේම ඔයා හිතන විදිහට වැරදි කවුද? මම වැරදි. ඇයි එහෙම කියන්නේ? මට ඒ තීරණය නොගෙන ඉන්න තිබ්බා. ඒ කියන්නේ තීරණය ගැන ඔයා කරපු දේවල් ගැන ඔයා පසුතැවෙනවා. ඔව් අයියේ මම පසුතැවෙනවා. මට ඒ තීරණය ගන්න නැතුව ඉන්න තිබ්බා කියලා අද හිතෙනවා මට. මොනවද බලාපොරොත්තු මොනවද අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? මගේ තියෙන එකම බලාපොරොත්තුව තමයි පුතාගේ අතින් අල්ලගෙන වයිෆ් මම ඉස්කෝලේ එක්ක යන්නේ.